දැන් බලන්න මේ KP පිළිබඳව අනුගමනය කරන ප්‍රතිපත්තිය. දැන් ඉස්සෙල්ලාම කිව්වා KP අත්අඩංගුවටගෙන කොළඹ රඳවා ගනී කියලා එක කාලවලට ගියා. ඊට පස්සේ කිව්වා කොටින්ගේ අලුත් නායක KP අත්අඩංගුවට ගනී කියලා. මේ ආණ්ඩුව කියන්නේ මේවා. එතකොට කොළඹට KP කොළඹට ගෙනවි පත්තර මහත්මයා කියනවාද? ආණ්ඩුවේ ආරක්ෂක තොරතුරු පිළිබඳ ප්‍රකාශක කැබිනට් ඇමතිවරයෙක් අපිත් එක්ක පාර්ලිමේන්තුවේ ඉන්න කෙහෙලිය රඹුක්වැල්ල මහත්තයා කියනවායි කියන එක පත්තර නෙමෙයි මහත්තයෝ. ඒ නිසා ඔබතුමා ඉතාම බොළඳ විදිහට කතා කරන එක ගැන මම කනගාටු වෙනවා. මම ඇත්ත වශයෙන්ම මට හිතුවා ආණ්ඩුවේ වගකීම් යුතු ඇමතිවරු දෙන්නෙක් වෙනවයි කියලා මම මෙතෙන්ට ආවේ ඇත්ත වශයෙන්ම. එතුමා මේ ආණ්ඩුවේ මේ පත්‍රයක් ගැන කිව්වහම ඔබතුමා කියනවා දැන් මගේ ප්‍රවෘත්තියක් ගියයි කියලා කිව්වහම මට කීත හැක මම කිව්ව එකක් නෙමෙයි කියලා. පත්‍රේ කියනවරු දැන් ඔය ඡායා පිටපත් ගෙනල්ලා පෙන්නපුවාම ඒ පෙන්නපු ප්‍රමාණයට ජනතාව ඉස්සර අපි ඒක පිළිගන්න සූදානම් නැහැ. එහෙනම් මොකද්ද කාරණේ කියලා කියන්න ඕනේ. එතුමා කිව්වට පස්සේ ඒව මොකද්ද කියලා කාරණේ කියන්න ඕනේ. මෙහෙම මේ බොළඳ අදහස චත්‍ර මේ වගේ විවාදයක් කරන්න අමාරුයි අපිට. ඔය වගේ ඉදිරිපත් කරන්න එපා. මේ පත්තරේ පිළිගන්න මෙහෙම විවාදයක් කරන්නේ කොහොමද අපි? ආරක්ෂක ලේකම් තාවුරු කරලා තියෙනවා. ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශකවරයා කියපු එක පත්‍ර වාර්තාවේ දැම්මට පස්සේ එතුමා කියනවා මේ පත්‍රයක් කියලා. දැන් මම පත්තර ගෙනල්ලා තියෙනවා ඒ සියලුම පත්තර. ඔය ෆොටෝකෝපි වුණත් කමන්නේ කියන ක්‍රමයක් තියෙනවා. මොකද බලන්න අපිට කියලා දෙන්න ක්‍රමයේ කියන්න බලන්න බලන්න සභාවේ වෙනම ක්‍රමයක් තියෙනවා අපි පාර්ලිමේන්තු ක්‍රමයට අපි කිව්වේ. මන්ත්‍රීතුමා දැන් මේවා කතා කරන්න බෑනේ පොළොත විදියට යන්නේ වැඩි. ගන්න නැතුව හරියට උත්තර දෙන්නකෝ. ඉතින් මොකද්ද ඔබතුමා මේ කියන්නේ මේ පත්‍රයක් කියලා. මම කියන්නේ එතකොට මේ මොකක්ද එතකොට? දැන් හරි ඔබතුමා දැන් මට ආයි කියන්න බෑනේ. එහෙනම් ඔබතුමා කියනවා මේ පත්‍රයක් කියලා. ආ දැන් ඔබතුමාගේ මේ ආණ්ඩුව කියපුවානේ. ලෝක පත්‍රය. ආණ්ඩුව මොකටද කැබිනට් ප්‍රකාශක කෙනෙක් දාන්නේ? ආණ්ඩුව මොකටද මේ එහෙනම් දැන් ඊයේ පෙරේදා මේ කැබිනට් ප්‍රකාශක හැටියට කියපු එකත් එතකොට ඔබතුමා කියන්නේ මේ පත්‍රයක් කියලා. ඒ නිසා මම මේ කියාගෙන ආව එක මට කනගාටුයි මේ වගේ ඔබතුමා කියන එක බාධා ආණ්ඩුවේ වගකීම් ඇමතිවරයෙක් වෙනවා